විහඟ ඔයාට මතකද අද දවස? නයනාගේ කටහඬ නිදන කාමරයේ නිහඬියාව බිඳගෙන මගේ කනට වැටුනේ යන්තමිනි. මම ලැප්ටොප් පරිගණකයේ තිරයෙන් දැස් ඉවටට නොගෙනම පිළිතුරු දුනිමි. මොකක්ද නයනා, මට මේ ප්‍රසන්ටේෂන් එක ඉවර කරන්නම ඕන. හෙට උදේම මීටින් එක. මගේ පිළිතුරුවෙන් ඇගේ සිතේ හටගත් සියුම් වේදනාව මට නොදැනුණා නොවේ. එහෙත් රැකියාවේ ඉලක්ක හබා යන මට ඒ මොහොතේ එයට වඩා මගේ උසස් වීම වැදගත් විය. මම ඇසුවේවත් නැත අද කුමන දිනයක්ද කියා. අපේ විවාහ සංවත්සරිය බව මට මතක් වූයේ දින 3කට පසුවය. ඒ වන විට නයනාගේ මුහුණේ තිබූ මලානික සිනහව වියකීඩිය මලක පෙටිසේ පෙනිනි. අපේ ජීවිතය බොහෝ කලක සිට මෙසේ විය. මම මුදල් සහ වෘත්තීය සාර්ථක තත්වය පසුපස දිවගියමි. නයනා අපේ කුඩා නිවසේ බිත්ති 4ට කොටු වී මා එනතුරු බලා සිටියාය. ඇය දක්ෂ චිත්‍රශිල්පිනියකි. ඇගේ කැන්වස් මත මැවුණු වර්ණවත් ලෝකය ඇගේ සැබෑ ජීවිතයේ පාළුව වසා ගැනීමට දරූ අසාර්ථක උත්සාහයක් බව මට වැටහුණේ බොහෝ කල් ගිය පසුවය. ඒ වන විට අපේ ජීවිතයට තවත් චරිතයක් එකතු විය. ඒ මගේ පියා සේන මහතාය. මගේ මව මියගොස් වසර 2ක් ගත වී තිබූ අතර විශාල මහ ගෙදර තනිවම ජීවත් වූ ඔහු තම තනිකම මකා ගැනීමට මෙන් නිතර අපේ නිවසට පැමිණීමට පුරුදු විය. මුලදී මම ඒ දුටුවේ පියකුගේ සෙනෙහසක් ලෙසය. පුතා වැඩ ඇරිලා එනකොට පරක්කු වෙනවනේ, දුව තනියම නිසා මම ඇවිත් ගියා. ඔහු පවසන විට මගේ සිතේ ඇති වූයේ සහනයකි. එහෙත් කාලයත් සමග ඒ සහනය වෙනුවට සැකයේ බීජයක් මගේ සිතේ පළපදියම් වන්නට විය. ඒ වෙනස සියුම්මිය එහෙත් තීරුණය. මම වැඩෑරී නිවසට එන සමහර දිනවල සාලය වාඩි වී සිටින තාත්තාත් නයනාත් මා දුටු සැනින් තම කතාබහ නතර කළා. ඔවුන්ගේ මුහුණුවල ඇඳුණු අපහසුතාවය මා දුටු දෙයට වඩා යමක් එහි සැඟවී ඇති බවට ඉඟි කළය. නෑ පුතා, අපි නිකම් පරණ කතා ටිකක් මතක් කර කර හිටියේ. තාත්තා එසේ පවසද්දී නයනා බිම බලාගෙන තොල් සපාගත්තාය. ඔවුන් දෙදෙනා අතර මා නොදන්නා ඔවුන්ටම ආවේනික වූ රහස් භාෂාවක් ගොඩනැගී ඇති බව මට දැනෙන්නට විය. තාත්තා කියන කුඩා විහිළුවකට නයනා සිනාසෙන ආකාරය, ඒ සිනහව තුල වූ නිදහස් බව මගේ ඉදිරියේදී ඇය කිසිදා නොපෙන්වුවකි. ඔවුන් දෙදෙනා එකට එක්ව පැරණි සිංහල චිත්‍රපට නැරඹුහු. ඒ චිත්‍රපටවල එන ජවනිකා ගැන ඔවුන් කතා කරන විට මම ඒ ලෝකයෙන් කොතරම් දුරස් දැයි මටම වැටහිනි. එක් සැන්දෑවක මා නිවසට එන විට දුටු දසුන මගේ සිතේ ඇවිලමින් තිබූ සැකයේ ගින්නට පිදුරු දැමුවාක් මෙනි. සාලයේ ප්‍රධාන විදුලි පහන නිවාදා තිබිනි. කුඩා ඉටිපන්දම් කිහිපයක මෘදු ආලෝකය කාමරය පුරා විසිරී තිබිනි. තාත්තාගේ පැරණි ක්‍රමෆෝන්යෙන් අමරදේවයන්ගේ මියුරු ගීයක් සෙමින් වාදනය වෙමින් පැවතුණි. සෝෆාවේ වාඩි වී සිටි තාත්තාගේ උරහිස මත නයනා තම හිස තබාගෙන දැස් පියාගෙන ඒ ගීතයට සවන් දෙමින් සිටියාය. ඒ දර්ශනය තුල වූයේ ගැඹුරු ශාන්ත එහෙත් මා කිසිදා අත්නොවින්දි ආකාරයේ ශෘංගාරාත්මක සමීපත්වයකි. එය මා දුටුවේ කාම මිත්‍යාචාරයක් ලෙස නොවේ. එහෙත් සැමියෙකු ලෙස මා ඇයට ලබා දිය යුතු, එහෙත් ලබා දීමට අපොහසත් වූ චිත්තවේගීය සැනසීම මගේම පියා ඇයට ලබා දෙන අයුර දැකීම මගේ හදවතට එල්ල වූ පිහි පහරක් සේවිය. මා දුටු ඔවුන් ගැස්සී ගියහා. නයනා ඉක්මනින්ම ඔහුගේ උරහිසෙන් හිස ඉවටට ගත්තාය. විහඟ, ඔයා ආවද? ඇගේ කටහඬ වෙවුල්ලන්නාක් මෙන් මට දැනිනි. තාත්තා කිව්වා ඔයාගේ ඔළුව රිදෙනවා කියලා. මේ සින්දු ඇහුවම ටිකක් අඩු වෙයි කියලා දැම්මේ. ඇය පැහැදිලි කිරීමට උත්සාහ කළාය. මම කිසිවක් නොකියා කාමරයට ගියමි. එහෙත් ඒ දර්ශනය මගේ මනසේ සිතුවමක්සේ ඇඳී පැවතුණි. නයනාගේ අතින් සැකසන ආහාර වේල තාත්තා වර්ණනා කරන ආකාරය පවා මගේ සිතේ ඇති කලේ ඊර්ෂ්‍යාවකි. ඔහු බත්පත බෙදාගෙන එයින් මිටක්ගෙන රසවින්ද ඩෑස් පියාජනී. නයනා දුවේ, ඔයාගේ අතේ තියෙන්නේ පුදුම ගුණයක්. ඔයාගේ අම්මයි මගේ මව ඔයයි විතරයි මේ වගේ රසට උයන්න දන්නේ. මගේ පිනක් මේ වගේ කෑමක් කන්න ලැබෙන එක. ඒ වචන ඇසෙන විට නයනාගේ මුහුණ ලැජ්ජාවෙන් සහ සතුටෙන් රෝස පැහැගැන්වේ. ඇය බිම බලාගෙන මඳ සිනහවක් පාන අතර තාත්තා ඇය දෙස බලන්නේ දැඩි සෙනෙහසකිනි. ඒ බැල්ම පියකු දුවෙකුට දක්වන සෙනෙහසට වඩා එහා ගිය අගය කිරීමෙන් සහ ආදරයකින් පිරුණු බැල්මක් බව මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ඒ මොහොතේ මම ඔවුන් දෙදෙනාගේ ලෝකයේ පිටස්තරයකු බව මට නැවත නැවතත් සිහිපත් විය. මගේ සිතේ පළපදියම් වූ සැකය දිනෙන් දින විසකුරු ගසක්සේ වැඩමින් මගේ මුළු පැවැත්මම වෙලා ගත්තේය.
මම රැකියාවේදී පවා නිරන්තරයෙන් කල්පනා කළේ ඔවුන් දෙදෙනා ගැනය. ඔවුන් දැන් කුමක් කරනවායද්ද? ඔවුන් කුමක් ගැන කතා කරනවායද්ද? මගේ නොසන්සුන්කම දුටු සගයෝ ඒ ගැන විමසුවද? මගේ සිතේ ගිනියම් වූ රහස ඔවුන්ට හෙළි කරන්නේ කෙසේද? මම හොර රහසේ ඔවුන් ගැන සෝදිසි කරන්නට පටන් ගතිමි. දිනක් මම වැඩට යන බව පවසා නිවසින් පිටවී මදක් දුර ගොස් වාහනේ ආපසු හරවාගෙන නිවස අසල සැඟවී බලා සිටියෙමි. පැයකට පමණ පසු තාත්තගේ වාහනය පැමිණ අපේ නිවසේ ගේට්ටුව අසල නතර විය. ඔහු වාහනයෙන් බැස අතේ තිබූ පාර්සලයක් දරගෙන නිවසට අතුළු විය. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එදින රාත්‍රියේ මම නයනාගේ ඇඳුම් මල්මාරිය පරීක්ෂා කළෙමි. එහි අලුත්ම සාරි පෙට්ටියක් විය. එහි මා කිසිද අයට අරන් නොදුන් මිල අධික නිල් පැහැති සේද සාරියකි. ඒ අසලම විවෘත නොකළ ප්‍රංශ සුවඳ විලවුන් බෝතලයක්ද විය. මම ඒවා අතටගෙන ඇයගෙන් විමසුවෙමි. නයනා මේ මොනවද? ඇය ගැස්සී ගියාය. ඒ තාත්තා ගෙනාවේ. එයාගේ යාළුවෙක් පිටරට ඉඳන් එපුපු ඒවයි කිව්වේ. ඇගේ පිළිතුරෙහි වූ දෙගිඩියාව මගේ සැකය තවත් තීව්‍ර කළේය. නිකම්ද ගෙනාවේ? ඔයාගේ උපන්දිනයටත් තව කල් තියෙනවනේ. මම ඇයට චෝදනාත්මක බැල්මක් හෙළුවෙමි. "ඔව්, නිකම් දුන්නේ. මම එපා කියද්දී බලමින් දුන්නේ." ඇය වචන ගොත ගැසුවාය. තවත් දිනක මට හදිසි වැඩක් යෙදී කලින් නිවසට පැමිණීමට සිදුවිය. මම නිහඬවම දොර විවෘත කර නිවසට ඇතුළු වන විට දුටු දර්ශනයෙන් මගේ දෙපා පොළවටම මිදුණක් මෙන් විය. නයනා සෝෆාවේ හාන්සිවින් නිදාගෙන සිටියාය. තාත්තා බිම දන ගසාගෙන ඇගේ දෙපා තම උකුල මත තබාගෙන ඉතා සෙමින් මෘදු ලෙස පිරිමදිමින් සිටියේය. ඒ දසුනෙහි වූ සමීපක්වය, ඒ නිහඬතාවය තුල ගැබ් වූ හැඟීම්බර බව මට දරාගත නොහැකි විය. ඔහු මගේ පැමිණීම දුටු සැනින් විදුලි සැරයක් වැදුනාක් මෙන් ඇගේ දෙතා අතහැර නැගී සිටියේය. "පුතා, ඔයා කලින් ආවද? දුවට කකුල් රිදෙනවා කිව්වා. ඒකයි මම ටිකක් මසාජ් කළේ." ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කළේය. නයනා දැස් ඇර මා දෙස බැලුවේ නිදිමත සහ වික්ෂිප්ත බැල්මකිනි. මම වචනයක්වත් කතා නොකර මගේ කාමරයට ගොස් දොර වසා ගතිමි. මගේ දැස් කෝපයෙන් සහ වේදනාවෙන් පිරී ගියේය. ඒ රාත්‍රියේ නයනා නින්දට වැටුණු පසු මම ඇගේ දුරකථනය අතට ගත්තෙමි. මගේ දෑත් වෙවුලමින් තිබිනි. තාත්තා ලෙස සටහන් කර තිබූ අංකයෙන් පැමිණි කෙටි පණිවිඩ මම එකින් එක කියවන්නට පටන් ගතිමි. "ඔයාගේ කටහඬ ඇහෙනකම් මම බලාගෙන ඉන්නේ. දවසම එළිය වෙන්නේ එතකොටයි. අද ඔයා අර කොළපාට ගවුම ඇඳලා ගොඩක් ලස්සනට හිටියාදුවේ. හරියට වන දේවතාවියක් වගේ. විහංග පුතා, ඔයාගේ අගය දන්නේ නෑ. ඒත් කවදාවත් හිතේ දුකක් තියාගන්න එපා. මම ඉන්නවනේ." මේ වචන, මේවා පියෙකු දුවෙකුට යවන පණිවිඩද? නැතහොත් ඊට වඩා ගැඹුරු තහනම් අරුතක් මේවායේ ගැබ්වී තිබේද? මගේ මනස අවුල් විය. මට පිස්සු හැදෙන්නක් මෙන් දැනිනි. ඊළඟ සතියේ නයනාට තද උණක් වැළඳිනි. මට රැකියාව මගහැරිය නොහැකි වූයෙන් මම ඇයට අවශ්‍ය බෙහෙත් ගෙනවිත් වැඩට ගියෙමි. මම දහවල් වන විට ඇයට ඇමතුමක් ගත්තෙමි. "ඔයාට කොහොමද දැන්?" "මට ගොඩක් හොඳයි විහංග. තාත්තා ඇවිත් මට කංජි කැඳ හදලා දුන්නා. ඔළුවට වතුරපටියකුත් තිබ්බා." ඇගේ කටහඬේ වූයේ සහනයකි. එදින රාත්‍රියේ මම නිවසට එන විට තාත්තා තවමත් එහි සිටියේය. ඔහු නයනාගේ නළලත මත තෙත් රෙදි කඩකින් සෙමින් පිසදමමින් සිටියේය. ඔහු ඇයට බෙහෙත් පෙති පොවන ආකාරය, ඇගේ හිස අතගාන ආකාරය, ඒ සියල්ල තුල වූයේ ආදරය සහ සෙනෙහස පමණක්ද? නැතහොත් මා දකින්නට අකමැති වූ, මා පිළිගැනීමට බිය වූ වෙනත් කාමුක හැඟීමක්ද? තාත්තා හිටපු නිසා මට ගොඩක් සනීපයක් දැනුණා. මට කිසිම පාළුවක් දැනුනේ නෑ. සනීපයක්, සැතක්, ඒ වචන මගේ කන් තුල දෝංකාර දුන්නේය. ඇය අදහස් කළේ ශාරීරික සුවය වුවත් මගේ අපිරිසිදු සිත එය පරිවර්තනය කරගත්තේ වෙනත් අරුතකිනි. සති අන්තයේ දිනක මම උඩුමහලේ ජනේලයෙන් මිදුල දෙස බලා සිටියෙමි. නයනා ගෙවත්තේ රෝස පඳුරු කප්පාදු කරමින් සිටියාය. සුළඟට විසුරුණු ඇගේ දිගු කෙස්කලඹ අතර රෝසමල් පෙත්තක් රැඳී තිබිනි. මිදුලේ පුටුවක වාඩි වී පත්තරය බලමින් සිටි තාත්තා එය දැක ඇය වෙත ගියය. ඔහු කිසිත් නොකිය ඉතා සෙමින් මෘදු ලෙස ඇගේ හිසකෙස් අතරින් ඒ මල් පෙත්ත ඉවත් කළේය. ඔහුගේ ඇඟිලි ඇගේ කම්මුල මත යන්තමින් ස්පර්ශ විය. ඒ මොහොතේ නයනාගේ දැස් පියවිනි. ඒ තත්පර කිහිපය තුළ ඔවුන් දෙදෙනා අතර වූ සංනිවේදනය, ඒ ස්පර්ශය තුළ වූ සමීපත්වය මගේ සිත ඊර්ෂ්‍යාවෙන් සහ පරාජයෙන් පුලුස්සා දමුවේය.
මම තවදුරටත් මේ නාටකය බලා සිටීමට සූදානම් නොවිය. පුපුරා යාමට ආසන්න ගිනිකන්දක්සේ මගේ සිතේ පීඩනය එකතු වෙමින් තිබිනි. ඒ සියල්ල පිටවුයේ ඉදින සැන්දෑවේය. තාත්තා ගෙදර ගිය පසු මම නයනා සමග ආරවුලක් පටන් ගත්තෙමි. ඔය දෙන්න අතර මොකක්ද තියෙන්නේ? මම නැති අතරේ මේ ගේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා මම දැනගන්න ඕන. මගේ කටහඬ නිවස පුරා දෝංකාර දුන්නේය. නයනාගේ දැස් බීතියෙන් සහ වේදනාවෙන් විශාල විය. විහංගා, ඔයා මොනවද මේ කියන්නේ? මම දන්නේ නෑ කියලා හිතුවද? ඔයාලගේ හොර බැල්මවල්, රහස් කතා, තෑගි දෙන එක, අතපත ගාන එක මම හැමදේම දන්නවා. මම වචන වමාරන්නක් මෙන් පිට කළෙමි. අනේ දෙවියනේ, ඔයාට පිස්සුද? තාත්තා මට මගේම පියෙක් වගේ. එයා මගේ තනිකමට ඉන්නව විතරයි. නයනා හඬා වැටෙමින් පැවසුවාය. තනිකම? මම මේ රෑ දවල් නැතුව මහන්සි වෙන්නේ කාටද? ඔයාට සැපවත් ජීවිතයක් දෙන්න නේද? ඒ මදිවට මගේම තාත්තා එක්ක මට ඉතිරි වචන ටික කියා ගැනීමට නොහැකි විය. මගේ සිත පිළිකුලෙන් පිරී ගියේය. අපේ වාදය උස් හඬින් නැසෙද්දී නිවසේ යමක් අමතක වී ගිය බව පවසා ආපසු පැමිණි තාත්තා විවෘතව තිබූ දොරෙන් ඇතුළු විය. ඔහු දුටුවේ හඬා වැටෙන නයනාවත් කෝපයෙන් වියරු වැටී සිටින මාවත්තය. මොකද පුතා මේ වෙන්නේ? ඇයි දුව අඬන්නේ? ඔහු දුටු සැනින් මගේ කෝපය දෙගුණ විය. ඔබතුමාමනේ මේකට වග කියන්න ඕන. මගේ බිරිඳව මගෙන් උදුරගන්න හදන එක නවත්තනවා. මම ඔහුට දෙසට ඇඟිල්ල දිගු කරමින් කෑගැසුවෙමි. තාත්තගේ මුහුණ සුදු මැලි විය. ඔහු මොහොතක් මා දෙසත් නයනා දෙසත් බැලුවේය. ඔහුගේ දැස් තුල වූයේ කම්පනයකි. එහෙත් ඔහු තැතිගත්තේ නැත. ඔහු සෙමින් සාලයේ පුටුවක වාඩි වී ගැඹුරු හුස්මක් ගත්තේය. නිවස තුල මරණීය නිහඬියාවක් රැජ යන්නට විය. "ඕ පුතා, මම නයනා දුවට සැපක් දුන්නා තමයි." ඔහුගේ වචන මගේ හදවත පසාරු කරගෙන ගියේය. මගේ සැකය සැබෑවක් බව ඔහු පිළිගත්තේය. ඒත් ඔහු තවදුරටත් කතා කළේය. "ඒ ඔයා හිතන විදිහේ පෞකාර සැපක් නෙවෙයි." ඔහු තම කමිස සාක්කුවෙන් ලියුම් කවරයක් ගෙන මේසය මත තැබුවේය. එය රෝහලකින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවකි. "මට සුව කරන්න බැරි හෘද රෝගයක් තියෙනවා පුතා. ඩොක්ටර්ස්ලා කියන්නේ මට ජීවත් වෙන්න තියෙන්නේ තව මාස කිහිපයයි කියලා." ඒ වචන ඇසී මගේ ලෝකයම කඩා වැටුණාක් මෙන් දැනිනි. නයනා හඬා වැටීම නතර කර නොදැවෙන දෑසින් ඔහු දෙස බලා සිටියාය. මම මැරෙන්න කලින් මට ඕන වුණේ මගේ පුතාගේ පවුල සතුටින් තියෙනව දකින්න. ඔහුගේ කටහඬ බිඳී ගියේය. ඒත් මම හැමදාම දැක්කේ ඔයා රස්සාව පස්සේ දුවනකොට මේ අහිංසක දරුවා මේ ගේ ඇතුලේ තනියම මැලවිලා යන හැටි. එයාගේ ඇස්වල තිබුණු පාළුව, තනිකම මට ඒක හොඳට තේරුණා. මොකද ඔයාගේ අම්මා නැති වුණාට පස්සේ මමත් ඒ තනිකම වින්දා. ඔහු නයනා දෙස බැලුවේය. මට ඕන වුණේ එයාට කතා කරන්න කෙනෙක් දෙන්න. එයාගේ දුක අහන්න කෙනෙක් දෙන්න. එයා උයන කෑමක් රස කරලා කාලා ගොඩක් රසයි කියලා කෙනෙක් දෙන්න. ඔයා එයාට දෙන්න අමතක කරපු සැප ඒකයි පුතා. ඒ කියන්නේ ආදරය, අවධානය සහ තමන් තනි වෙලා නැහැ කියන හැඟීම. ඒක මිසක් ඔයා හිතන කිසිම අපිරිසිදු සම්බන්ධයක් අපි අතර තිබුණේ නැහැ. ඔහු මා දෙසට හැරුණේය. "ඔව්, මම එයාට සාරියක් අරන් දුන්නා. මගේම දුවෙක් හිටියනම් මම එයාටත් එහෙම තෑගි දෙනවා. මම එයාට කකුල් මසාජ් කළා. මොකද මම දැක්කා දවසම හිටගෙන ඉඳලා එයා කොච්චර විඳවනවද කියලා. මම එයාට ආදරෙන් කතා කරා. මොකද මේ ලෝකේ හැම ගැහණියක්ම ඒ ආදරණීය වචනවලට ආසයි. ඔයා ඒ යුතුයකම පැහැර හරිනකොට පියෙක් විදිහට මම ඒ අඩුව ප්‍රියෙව්වා. ඒක වරදක් නම් මම ඒ වරද පිළිගන්නවා." සත්‍යයේ අකුණු පහර මගේ හිස මතට පතිත විය. මගේ සැකය, මගේ ඊර්ෂ්‍යාව, මගේ නොසලකිල්ල විසින් මවා පෙන්වූ මායාව කෙතරම් විනාශකාරීදයි මට වැටහිනි. මම බිම බලා ගතිමි. මගේ දැස් කඳුලින් පිරීතිරී ගියේය. මම කොතරම් කුඩා මිනිසෙක්ද? මගේ ආදරණීය බිරිඳවත්, මගේ ආදරණීය පියවත් තේරුම් ගැනීමට මම කොතරම් අසමත් වීද? තාත්තගේ හෙළිදරව්වෙන් පසු නිවස තුල පැවති නිහඬියාව බිඳ දෙමුවේ නයනාගේ කියකි. මම හිස ඔසවා බලුවමි. ඇය මා දෙස බලා සිටියේ කෝපයෙන් නොවූ අනුකම්පාවෙනි.
මගේ පියා දෙස බැලුව ඈය තාත්තේ යයි පවසා නැවතත් හඩන්නට වූවාය. මම දනින් වැටුනෙමි. මට නැගිසිටීමට ශක්තියක් නොවිය. මට සමාවෙන්න තාත්තේ නයනා මට සමාවෙන්න. මම මහා මෝඩයෙක්. මම හඬමින් පැවසුවෙමි. තාත්තා නැගිට මා අසලට පැමිණ මගේ කරට අත තබා මාව නැගිට්ටුවේය. අඬන්න එපා පුතා. වැරදුනේ ඔයාට විතරක් නෙවෙයි. මටත් වැරදුනා. මම මේ දේවල් කරනකොට සමාජය ඒක දිහා බලන විදිහ ගැන හිතුවේ නෑ. මගේ එකම අරමුණ උනේ මේ දරුවව සතුටින් තියෙන එක විතරයි. නයනා මා අසලට පැමිණ මගේ අත අල්ලා ගත්තාය. විහඟ මම ඔයාට කවදාවත් වරදක් කරන්නේ නෑ. ඒත් මට තනිකමක් දැනුණා. ඔයා මගෙන් ගොඩක් දුරස් වෙලා කියලා මට හිතුණා. තාත්තා ඒ අඩුව පිරෙව්වා. එදා රාත්‍රියේ මම නයනාගේ තුරුලේ හිස තබාගෙන බොහෝ වේලාවක් හඬා වැටෙනෙමි. මම මගේ රැකියාව, මගේ ඉලක්ක, මගේ සිහින ගැන අයට කීවෙමි. නමුත් ඒ සියල්ල හබා යන අතරතුර මගේ ජීවිතයේ වටිනාම වස්තුව වූ ඇයව මට මගහැරුණු ආකාරය ගැනද පැවසුවෙමි. ඇය මගේ හිස අතගාමින් මට සවන් දුන්නාය. එදා වසර ගණනාවකට පසු අපි දෙදෙනා සැබෑ විසම කතා කළුමු. පසුදා මම තාත්තාව හමුවීමට ගියමි. ඔහු තම පැරණි හාන්සිපුටුවේ වාඩි වී දුර ඈත බලා කල්පනාවක නිමග්නව සිටියේය. තාත්තේ මම ඔහුගේ පාමුල බිම වාඩි විමි. ඔහු මන්ද සිනහවක් පෑවේය. ගෑණියෙක්ට දෙන්න පුරුවන් ලොකුම සැප සල්ලිවත් ගෙවල් දොරවල්වත් නෙවෙයි පුතා. ඒ තමයි ඔයාගේ කාලය අවගානය. එයා කියන දේට ඇහුම්කන් දෙන එක. එයා ලස්සනට ඉන්නකොට ඔයා අද ලස්සනයි කියලා කියන එක. එයා මහන්සි වෙලා ඉන්නකොට ටිකක් විවේක ගන්න කියලා කියන එක. ඒ පුංචි දේවල් තමයි ජීවිතයක් සතුටින් පුරවන්නේ. එතෙන් පටන් මගේ ජීවිතය වෙනස් විය. මම රැකියාවේ වේලාවන් සකසා ගත්තෙමි. මම નિયમિત වේලාවට නිවසට පැමිණියෙමි. මම නයනා සමග ගෙවත්තේ මල් පැල සිටවුයෙමි. අපි එකට චිත්‍රපට නැරඹුවමු. ඇය චිත්‍ර අඳින විට මම ඇය අසලින් හිඳගෙන එය දෙස බලා සිටියෙමි. මම තාත්තා නිතරම කලාක් මෙන් ඇය පිසින ආහාර වර්ණනා කළෙමි. ඒ සෑම මොහොතකදීම ඇගේ දැස්වල නැවත දිදුලන සතුට දැක මගේ සිත තෘප්තියෙන් පිරී ගියේය. අපි තුන්දෙනාම තාත්තගේ අසනීපය වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කළමු. නමුත් දෛවය වෙනස් කළ නොහැකි විය. මාස 6කට පසු එක් උදෑසනක තාත්තා තම නින්දෙන්ම සදහටම දැස් පියාගෙන තිබිනි. ඔහු අපෙන් සමුගෙන ගියද ඔහු මට කියා දුන් පාඩම මගේ ජීවිත කාලය පුරාම මා සමග රැඳෙනු ඇත. ඔහු මට ඉගෙන්වූයේ ආදරයේ සදා අරුතයි. බිරිඳකට තම සැමියාගෙන් ලැබිය යුතු නියම සැප කුමක්දයයි ඔහු මට පෙන්වා දුන්නේය. එය ශාරීරික සම්බන්ධතාවකට එහා ගිය ආත්මීය බැඳීමක් බව, අවබෝධය, සෙනෙහස සහ අවධානය බව මට කියා දුන්නේ මගේම පියාය. අද මම නයනාගේ දැස් දෙස බලන සෑම විටම මට මගේ පියාව සිහිපත් වේ. ඔහු නිසා නැවතත් මට මගේ ආදරය දිනා ගැනීමට හැකිවිය. මගේ බිරිඳ මාමණ්ඩිගෙන් සැපගත්තු හැටි යන සිතුවිල්ල මගේ මනසට එන සෑම විටම මගේ දැසට කඳුලක් උනන්නේ ඒ සැප යනු පියෙකු තම ලේලියට ලබා දුන් නිර්මල සෙනෙහසේ සහ රැකවරණය උතුම්ම ප්‍රකාශනය බව මම දන්නා බැවිනි. ඒ සැප මගේ පියා මට ඉතිරි කර ගිය වටිනාම දායාදයයි.